බය වෙන්න එපා මිස්. හොඳම තැනකට ඇවිල්ලා තියෙන්නේ. නීරෝගී සැපත හැර වෙන සුවයක් ලොවේ කොහින්ද. අපි සැවම රෝගී වූ විට බියවන්නේ එයිනි. ඒ මොහොතේදී අපට නිතැතින් මතක් වන්නේ ඉසිවරයන් පිරුණු අසපුවකි. post conversion babe category 3 research එකට ගමු. සිස්ටර් අපි මේ post conversion එක ටක් ගාලා research එකට ගමු. Sajini, can you assess the ABCD? Dr. Shrima, please check the pupils. Master, there are some secretion. Please suck out the secretion. Samira, this is a 7-year-old boy presented with first episode of afebrile convulsion. At the moment, vitals are stable. Shall we admit this patient? He is stable. Let's take him to the ward. සුන්දර කොළොම්තොට අමිල සලකුණක් බඳ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉසිවරයන්ගෙන් පොහොසත් අපූරු තෝතැන්නකි. එය ජපන් රජයෙන් මෙරටට ලැබුණු අනර්ඝ ත්‍යාගයකි. විශේෂයෙන්ම ළමයින් වෙනුවෙන්ම නිර්මිත වූ ළමා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ගෙන එන්නේ මහත් ආලෝකයකි. තමන්ගේ පනසරි ළමයින් නීරෝගී සුවය ලබා ගැනීම සඳහා මෙතනට රැගෙන ඒමේ ප්‍රවණතාවය මේ වන විට ඉහළ ගොස් තිබේ. එයට ප්‍රධානතම හේතුව පහසුකම් අතින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා වාට්ටුව පරිපූර්ණත්වයට පත්ව තිබීමය. මෙකී තත්ත්වයට රෝහලේ ළමා වාට්ටුව ගෙන ඒමේ පුරෝගාමියා ඔහුය. එහි ස්තුතිය බැරවන්නේ ඔහුගේ ගිනුමටය. ඔහු අන් කවරෙකුවත් නොව රෝහලේ ළමා ඒකකේ ප්‍රධාන වෛද්‍යාචාර්යවරයා වන විශේෂඥ වෛද්‍ය මිහිර මනම්පේරිය. විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පළමු පත්වීම ඔහුට ලැබෙන්නේ ගම්පහ රෝහලටය. අනතුරුව තිස්ස මහාරාම රෝහලේ සේවය කරන වෛද්‍ය මිහිර මනම්පේරිහට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා ඒකකය භාරවන්නේ 2022 වර්ෂයේදීය. This is 7 years old Master Matish who presented with first episode of afebrile convulsion which lasted more than 20 minutes. Neurologically he is normal. Looks all right to me. Shall we do an MRI scan of the brain and an EEG as the seizure has lasted more than 20 minutes? Okay sir. මේ ස්ථාපිත කර ඇති MRI ස්කෑන් යන්ත්‍රය මගින් මොලය ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතුළු බොහෝමයක් ස්නායු රෝග මෙන්ම තවත් විවිධ වූ රෝග විනිශ්චය සිදු කරයි. නමුත් ඒ සඳහා වැයවන්නේ සාමාන්‍ය පවුලකට දැරිය හැකි මුදලකි. එය විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. වසර 30කට අධික කාලයක් ජයවර්ධනපුර රෝහලේ හෘද රෝග අංශය දියුණු කිරීමට මූලිකත්වයගෙන කටයුතු කරමින්
රෝගීන්ට උපරිම සේවාව ලබාදුන් විශේෂඥ වෛද්‍ය නියෝමලි අමරසේන වෛද්‍යාචාර්යවරියගේ විශ්‍රාමයෑමෙන් පසුව මෙම කාර්යභාරය වර්තමානයේ පැවරී ඇත්තේ විශේෂඥ වෛද්‍ය ජගත් හේරත් මහතාටය. තවද උදරයේත් සිරුරේ අනෙක් කොටස්වලත් අක්‍රමිකතා නිරාකරණය කර ගැනීම සඳහා විශේෂිත වූ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය භාවිත කරයි. ඉහළම ප්‍රමිතියෙන් යුතු අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ මගින් ළමයින්ගේ නොයෙකුත් රෝගී තත්ත්වයන් විනිශ්චය පහසු කරනු ලබයි. විකිරණ වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික්‍රම මහතා ප්‍රමුඛ කණ්ඩායම නිරන්තරයෙන් ඒ වෙනුවෙන් ඇප කැපවී සිටී. ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් මල්ලව වෛද්‍යවරයා ගැන සඳහන් කළ යුතුමය. ළමයින්ගේ විවිධ ශල්‍ය කර්ම ඉතා ඕනෑකමින් සිදු කරන ඔහු ඒ වෙනුවෙන්ම විශේෂ වන්නේය. ඩොක්ටර් මේ මතීෂ කියලා ළමයෙක් ඇඩ්මිට් කරා. එයාට දැන් කොහොමද? ඔව් මතීෂ කියලා බබෙක් වලිප්පුව හැදිලා ඇඩ්මිට් කරා. දැන් එයා හොඳින් ඉන්නවා. ඔයගලන්ට බලන්න පුළුවන් බබාව. මෙහි පෙන්නුම් කරනු ලබන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය හා එම ක්‍රියාකාරීත්වයේ ඇතිවිය හැකි අකර්මණ්‍යතා පරීක්ෂා කර සංකූලතාවය කුමක්ද යන්න නිර්ණය කිරීමට උපකාර කෙරෙන්නා වූ පරීක්ෂණයකි. EEG පරීක්ෂණය ලෙසට නම් කොට ඇති මෙය විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ දිගු කාලීන වලිප්පුව ඇතුළු මොළය ආශ්‍රිත විවිධ රෝගී තත්ත්වයන් තිබේද යන්න තහවුරු කර ගැනීමටය. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර ප්‍රමුඛ කණ්ඩායම මේ පිළිබඳ වසර ගණනාවක අත්දැකීමෙන් සමන්විතය. උගුර කන නාසය ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් ඒ පිළිබඳ විශේෂඥ සංජීවනී රූපසිංහ වෛද්‍යාචාර්යවරියගේ සේවය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා ඒකකයට මිල කළ නොහැකිය. ඇයගේ කරුණාවන්ත භාවයද ඉතා ඉහළය. අලුත උපන් දරුවන්ගේ කන් ඇසීමේ තත්ත්වයද ඇය විසින් නිරීක්ෂණය කරනු ලබයි. ඇය එහි ඇති සංකූලතා මනාව හඳුනා ගනී. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මාතෘ ඒකකය ගැනද කතා නොකරම බැරිය. කරුණු කාරණා කිහිපයක් මත එය විශේෂය. වර්තමානයේ ප්‍රධාන වෛද්‍යවරියෙක් ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ ශමූන් මාලීන් මහත්මිය එම ඒකකයේ සේවය කරයි. මේ ලදරු දැඩි සත්කාර ඒකකයයි. විවිධ සංකූලතා හේතුවෙන් අලුත උපන් බිලිඳුන් වෙනුවෙන් වෙන් කර ඇති මෙතැන ඉහළ පහසුකම්වලින් සමන්විත වීම නිසා ඔවුන්ගේ ජීවිතය ඉතා හොඳින් සුරක්ෂිතව පවතී. ඒ වෙනුවෙන් ඇප කැපවී සේවය කරන වෛද්‍යවරියක වන විශේෂඥ මේධා වීරසේකර මහත්මිය මේ වෙනුවෙන්ම අතිශය අත්දැකීම් බහුල තැනැත්තියකි. ඒ වෙනුවෙන් පළපුරුදු කාර්ය මණ්ඩලයක්ද සිටීම සතුටට කරුණකි. මෙලොව එළිය දුටු මේ කිරිකැටියන් ඉතා ඉක්මනින් තමන්ගේ මව වෙත ලබාදීමට මේ වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් වෙහෙසවිති. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෙම රසායනාගාරය පිළිබඳ කතා නොකරම බැරිය. මෙමගින් කරන්නා වූ මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුශ්ලානී ජයතිලක වර්තමානයෙහි මෙහි එක් පාලකවරියක් ලෙස කටයුතු කරයි. රෝහලේ සියලුම කල්චර් පරීක්ෂණ මෙතැනින් සිදු කරනු ලබයි. එය අන් කිසි තැනකට නොදැවෙනි සේවයකි. නවීනතම කල්චර් පරීක්ෂණ උපකරණ මෙය සතුය. මෙම කෙමිකල් කෙමස්ට්‍රි ඇනලයිස උපකරණය මගින් විවිධ වූ රුධිර පරීක්ෂණ සිදු කරයි. රසායන ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය නේරංජනා විතානගේ මෙතැන ප්‍රධාන වෛද්‍යවරියයි.
රුධිර පිළිකා හඳුනා ගැනීම ආදී හඳුනා ගැනීමට අපහසු රෝග රැසක් හඳුනා ගැනීමද සිදුවන්නේ මෙතැනිනි. එම පරීක්ෂණයන් සිදු කිරීමට හැකියාව ඇති 14ක් රෝහල් අතරින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලද එක් ප්‍රධාන ආයතනයකි. අත්දැකීම් බහුල ඇය රක්තවේද විශේෂඥ වෛද්‍ය චිත්‍රාංගා කාර්යවසම්ය. ඇයද මෙහි ප්‍රධාන වෛද්‍ය භූමිකාවකි. රෝහලේ අගය තවත් වැඩිවන්නේ මෙවැනි ඉහළ තාක්ෂණයෙන් යුතු පහසුකම් ඇතිදෑ මේ රෝහල සතුවීම හේතුවෙනි. මේ ඔබ දකින්නේ ඒ රසායනාගාරයේ සේවක මණ්ඩලයයි. මෙම ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශිෂ්ටත්වය තව තවත් ඉහළ නංවනු ඇත. කෝතාත්තේ මල්ලි පුංචි දරුවන් මල්වැනිය සිත්තුල මහා ලොකු බලාපොරොත්තු නැත. තමන්ට අවැසි මොහොතේදී ඔවුන්ගේ ලෝකය සොයා දුවයයි. ඒ ලෝකයට විවෘතවීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා ඒකකයේ ප්‍රධාන වෛද්‍යාචාර්යවරයා වන මිහිර මනම්පේරි ඉඩ ප්‍රස්ථාව මෙලෙස සලසාදී තිබේ. මේ විදිහට ඉන්න කියා ළමයින්ට කොටු ගසා රාමුවක් තුළ සිර කළ නොහැකි බව ඔවුන් දනිති. එහෙයින් තමන්ගේ නිවසේ සිටිනවා වගේම හැඟීමක් ඇති කිරීමට ළමා වාට්ටුවේ කාර්ය මණ්ඩලය ගෙන ඇති උත්සාහය ඉතා අනර්ගය. ළමයින්ට ඔවුන්ගේ ලෝකය තුළ සැරිසැරීමට මෙලෙස ඉඩ ප්‍රස්ථාව වෙන්කොට තිබේ. සනීපාරක්ෂක කටයුතුවලටද ඉතා ඉහළ තැනක් දී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා ඒකකයේ වැසිකිලි පද්ධතියද ඉතා පිරිසිදුය. එමෙන්ම මෙහි ඇති මුදල් ගෙවා වෙන් කරගත හැකි කාමරවලද පහසුකම් කෙසේදයත් ඔබට මේ රූපරාමු මගින් පැහැදිලි වනු ඇත. එන්න මේ ආදරණීය පියාපත් සෙවනට එතරම්ම මෙතැන ආරක්ෂිතය. නීරෝගීකම නැමැති ඉහළ සැපත විඳීමට ඔබට සහ ඔබේ දරුවන්ට මෙතැනින් හැකියාව ඇත. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල නීරෝගීකමේ ආදරණීය පියාපත් සෙවන.